හැමෝම ජීවිතේ වේගයෙන් දියුණු වෙන්න අපේක්ෂා කරනවා. හැබැයි ඔබට ඔබේ ජීවිතේ එහෙම වෙනවා වගේ හැඟෙන්නේ නැත්නම් ඔබට හරි අපහසුයක් දැනෙනව නේද? අද මම ඔබට එලි කරන්න යන්නේ ඇයි ඔබට ඔබ වේගයෙන් දියුණු වෙන්නේ නැහැ වගේ හිතෙන්නේ කියන දේ ගැන. ඒ වගේම මේ ඔබට දැනෙන දියුණු වෙන්නේ නැහැ කියන මානසිකත්වය කොහොමද වෙනස් කරගෙන ඔබේ ජීවිතය කඩිනමින් දියුණු කරගන්න කියන දේ ගැන. මෙතනදී බොහොමයක් සාර්ථක මිනිස්සු, බොහොමයක් ශක්තිමත් මිනිස්සු භාවිතා කරන රහස් කීපයක් අපි අද කතා කරනවා. මේ විනාඩි කීපය ඔබ හරියට අහගෙන තේරුම් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය හෙට ඉඳන් නෙමේ අද ඉඳන්ම වෙනස් කරගන්න පටන් ගන්න පුළුවන්. අපි මේ ප්‍රධාන කරුණු පෙළ ගැස්සුවේ මේ රහස් විදිහට. ඇත්තට මේවා රහස් තමයි. මොකද අපි හැමෝම කලබල වෙනවා අපි දියුණු වෙන්නේ නැතුව අපි එක තැනක ඉන්නවා කියලා. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ඔබ ඉගෙන ගන්න දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ නැත්නම් වෙනත් ඕනම දෙයක් කරන කෙනෙක් හෝ නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට දැනෙනවා ඔබ එක තැන ස්ටැග්නේට් වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ ඔබ එක තැන කැරකි ඉන්නවා. ඔබ බලන් ඉන්නකොට ඔබ අවට ඉන්න අය සීඝ්‍රයෙන් දියුණු වෙනවා. මෙන්න මෙතනදී තමයි මෙන්න මේ රහස් තුන වැදගත් වෙන්නේ. පළවෙනි රහස. දියුණුව වෙන්නේ සෙවණැලි යටයි. ඒ මොකද්ද? දියුණුව වෙන්නේ සෙවණැලි යටයි කියන එකේ තේරුම තමයි දියුණුව එහෙම නැත්නම් වර්ධනය කියන්නේ හැම වෙලාවෙම අපිට පේන දෙයක් නෙමෙයි කියන්නේ. ඒ බොහෝ වෙලාවට නිහඬව අපිට නොපෙනෙන ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් මම කියන්නේ. ඔබ අහලා තියෙනවා ඇති සමහර විට මේ සමහර උණ විශේෂ, උණ කියන්නේ මේ උණ ගස් විශේෂ වගා කරාට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ ඒක වර්ධනය වෙන බවක් පේන්නේ නැහැ. බොහොම පුංචි පැලයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේක අවුරුදු 3ක් 4ක් සමහරකට අවුරුදු 5ක් යනකම්ම මේ උණ ගහේ වර්ධනයක් පේන්නේ නැහැ. හැබැයි මේ කාලය ඇතුළත අපිට පේන්නේ නැති වුණාට මේ උණ පඳුරේ සම්පූර්ණ මූල පද්ධතිය ශක්තිමත්ම පොළොව යට සකස් වෙමින් පවතිනවා. අවුරුදු 4කට හරි 5කට හරි පස්සේ එක රාත්‍රියක මේ උණ පඳුර සීඝ්‍රයෙන් වැවෙන්න පටන් අරගෙන සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත අඩි 90ක් දක්වා වර්ධනය වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේකෙන් අදහස් වෙන්නේ වර්ධනය එහෙම නැත්නම් දියුණුව කියන දේ බොහෝ වෙලාවට නිහඬව අපිට නොපෙනෙන විදිහට පසුවීමේ සිද්ධ වෙනවා කියන එක. මේක හැම දෙයකටම අදාළයි. මේක අපේ ජීවිතයට අදාළ කරගත්තොත් ඔබේ වෘත්තීය ජීවිතයේ වර්ධනය කියන එක ඔබට පේන්නේ නැති වුණාට ඔබේ පසුපසින් ඔබ ශීඝ්‍රව ඔබ අත්දැකීම් එකතු කරගන්නවා. ඔබේ පෞරුෂ වර්ධනය ගැන බොහෝ දිනා එක දේවල් කියන්න පුළුවන්. නමුත් ඒ කවුරු නොදන්න දෙයක් තමයි ඔබේ පෞරුෂය ඔබ දවසින් දවස වර්ධනය කරගන්නව ඔබ නොදැනීම. ඒ වගේම මේක අන්තර්පුද්ගල සම්බන්ධතා. එහෙම නැත්නම් අපි අනිත්‍යයත් එක්කලා වැඩ කරන විදිය ගැන ඔබ වැටෙන හැම වාරයක් පාසම ඔබ ඉගෙන ගන්නවා. මේ හරහා ඔබට පුළුවන් ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය හරිනමින් ඉස්සරහට ගන්න. උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම ඔබ මොකක් හරි අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා නම්, ඔබ අලුතෙන් රැකියාවකට යනවා නම්, ඔබ නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මුලදී ඒක හරිම අපහසු දෙයක්. අලුත් කුසලතාවයක් ඉගෙනගෙන අපි හිතමු ගිටාර් ගහන්න ඉගෙන ගන්නවා කියලා. ඔබට ඒක හරි අමාරු වැඩක් වුණේ. ඔබේ ඇඟිලි රිදෙන්න ගන්නවා, ඔබ ඇඟිලි කැපෙන්න ගන්නවා. මේක තව ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න ඕනේ. ඔබට ඒක හුඟක් අපහසු සහ අපහැදිලි වැඩක් කියලා තමයි මුලින් හිතෙන්නේ. හැබැයි කාලයක් යනකොට ඔබේ මොළය මේ නව තොරතුරු ග්‍රහණය කරන්න පටන් ගන්නවා. මොළය හැදිලා තියෙන මේ විදිහට. අපි හිතන්න අපි මේ වැඩේ නියත වෙන්න මොළය තව අලුත් තොරතුරු ග්‍රහණය කරගන්නවා. මේ හරහා ඔබේ කුසලතාවය ඔබට නොදැනීම ශක්තිමත් කරනවා. මේක ජීවිතේ හැම අංශයකටම අදාළයි. මේක ඔබේ වෘත්තීය ජීවිතය වෙන්න පුළුවන්, ඔබේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඔබේ අනිත් පුද්ගලයෝ එක්කලා කරන සම්බන්ධතාව වෙන්න පුළුවන්. එහෙනම් මේක හැම දෙයකදීම ඔබ නොදැනීම ඔබ එක්කලා වර්ධනය වෙන දේවල් ගොඩක් ඔබ පිටිපස්සේ තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන දේ මෙන්න මේකයි.
ඔබේ වර්ධනය පිළිබඳව කවදාවත් කලබල වෙන්න එපා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙමින් පවතිනවා. ඔබේ මූලික කාර්යය මොකක්ද වෙන්න ඕනේ? ඔබේ වර්ධනය සමහර වෙලාවට ඔබට තේරෙන්නේ නැති වෙලාවක, එහෙම නැත්නම් ඔබට දැනෙන්නේ නැති වෙලාවක ඇත්තටම ඔබ තුළ ලොකු වෙනසක් වෙලා තියෙන්න පුළුවන්. මේ අර ගහක් මූල පද්ධතිය ශක්තිමත් කරගන්න කාලයක් ගන්නවා වගේම ඔබ දැක්කේ නැතුවට ඔබ දැක්කේ නැති වෙලාවල් වල ඔබ වර්ධනය වෙනවා. එහින්දා ඉවසීමෙන් ඉන්න. ඒක තමයි අපි පළවෙනි රහස විදිහට කියන්නේ. දියුණුව වෙන්නේ එවනලි යටයි කියන එක මතක තියාගන්න. දෙවෙනි රහස. එක දවසින් සාර්ථකත්වයේ ලැබෙනවා කියන මිත්‍යාව. අපි බොහෝ කතා අහලා තියෙනවා. අපි බොහෝමයක් මේ අපි කියන මොටිවේෂනල් ස්පීච්. එහෙම නැත්නම් මේ අපිව ඉන්ස්පයර් කරන්න, අපිව ධෛර්යමත් කරන්න මහ විශාල කතා ගොන්නක් අපි අහලා තියෙනවා. ඒවා බොරු නෙමෙයි, ඒවා ඇත්ත. නමුත් අපි එකෙන් උකහා ගන්න දේ තමයි ප්‍රශ්නේ. අපි බොහෝ වෙලාවට හිතනවා අපි බලන YouTube වලින් නැත්නම් Instagram වලින් නැත්නම් TikTok වලින් දකින වීඩියෝ වලින් අපි දකිනවා අනිත් අයගේ සාර්ථකත්වය. ඒත් අපි දකින්නේ නැති දේ තමයි ඔවුන්ගේ මේ සාර්ථකත්වය පේන දේ පිටිපස්සේ තියෙන ඔවුන්ගේ කැපවීම. ඔවුන් කොච්චර කාලයක් තිස්සේ මේ ගැන වැඩ කරාද? ඔවුන් කොච්චර අඩුපාඩු වලට මුහුණ දීලා අසාර්ථක වීම පහු කරගෙන ඇවිල්ලා සාර්ථකත්වයට පත් වෙන්න කොච්චර කැපවීමක් කරාද? කොච්චර උත්සාහයක් ගත්තද? මේක උත්සාහයෙන් කැපවීමෙන් යම් කිසි ක්‍රමවත් වැඩපිළිවෙලක් එක්කලා හම්බෙන achievement එකක්. එහෙම නැත්නම් ජයග්‍රහණයක්. ඒකද මේ එක දවසින් සාර්ථකත්වය ලැබෙනවා කියලා හිතන්න එපා. මේ සාර්ථකත්වය ලැබපු හැම දෙනෙක්ම ඒක පිටිපස්සේ අපිට නොපෙනෙන උත්සාහයන් පියවරයන් විශාල ගණනක් ඔවුන්ට මේ ගමන් මාර්ගයට උදව් කරලා තියෙනවා. මතක තියාගන්න සමාජ මාධ්‍ය වලින් අපි හැමතිස්සෙම දකින්නේ අනිත්‍යයේ සාර්ථකත්වයේ හොඳම අවස්ථාව විතරයි. අපි දකින්නේ නැහැ ඒ සාර්ථක පුද්ගලයාගේ පිටිපස්සේ තියෙන අත්දැකීම් ගොන්න උන්ගේ ගමන් මාර්ගයේ තිබ්බ අභියෝග මොනවද කියලා. උදාහරණ විදිහට ගත්තොත් ඔබ හොඳටම දන්න චරිත කීපයක් අපි ගත්තොත් එලන් මස්ක්. දැන් මේ දවස්වල හුඟක් ප්‍රසිද්ධයි ඇමරිකාවේ. ඔහු ලෝකේ සුප්‍රසිද්ධම ඉහළම ඉන්න ධනවතෙක්. ඔහුගේ පළවෙනි සමාගමේ නම තමයි SIP2 කියන සමාගම. මේ SIP2 කියන සමාගම බොහොම අසාර්ථක වෙලා ඒක විකුණුවට පස්සේ ඔහු X.com කියලා සමාගමක් පටන් ගන්නවා. ඒක තමයි පස් කාලෙකදී PayPal කියලා සමාගමක් බවට පත් වෙන්නේ. මේකට මුහුණ දෙන්න උන්ට ලොකු ධෛර්යයක්, ලොකු ශක්තියක් ඕන වෙනවා මේ පරදරකාරී කාලයක් පහු කරගෙන. ඔව් නැතදින් තමයි ඔහුගේ ජීවිතය පටන් ගන්නෙ. PayPal විකුණුවට පස්සේ ඔහු දැන් අද වෙනකොට ලෝකයේ දැවැන්තම ව්‍යවසායකයෙක්, දැවැන්තම පුද්ගලයෙක් බවට පත් වෙලා තිනවා ධනෙන් වගේම බලයෙන්. ඔහුගේ සාර්ථකත්වයට කලින් ඔහුගේ අසාර්ථක වීම සහ අභියෝග ගණනාවක් අපිට දකින්න පුළුවන්. තව කෙනෙක් ගත්තොත් ඔබ අහලා ඇති හැරි පොටර් චිත්‍රපටි ඔබ බලලා තියෙනවා. මේ හැරි පොටර් චිත්‍රපටි බලනකොට මේ චිත්‍රපටි වලට පාදක වෙලා තියෙන්නේ හැරි පොටර් කියන ග්‍රන්ථමාලාව. මේ ග්‍රන්ථමාලාව ලියපු කෙනාගේ නම ජේ.කේ. රෝලින්. මේ ජේ.කේ. රෝලින් මේ ග්‍රන්ථය ලියලා ඒක ප්‍රකාශක 12 දෙනෙක් ගාවට ගෙනියනවා. 12 පාරක්ම මේ ප්‍රකාශකයන් මේ ප්‍රකාශනය බාරගන්නේ නැහැ. මේ පොත බාරගන්නේ මේක මහා ඊන ගොඩක් විතරයි කියලා වගේ. ඒක මහා අසාර්ථක කතාවක් බවට තමයි මේ ප්‍රකාශකයෝ කියන්නේ. ඇය බොහොම දරිද්‍රතාවයෙන් බොහොම දුක් විඳපු කාලයක තමයි මේ පොත ලියන්නේ. මේ පොත් ටික අරගෙන තනින් තැනට ගිහිල්ලා එක මොහොතකදී තමයි ඇයට හැරි පොටර් පොත් මාලාව නිකුත් කරන්න අවස්ථාව හම්බෙන්නේ. මේ වෙනකොට ලෝකේ දැවැන්තම චරිතයක් බවට පත් වෙලා අතිශය ධනවත්, අතිශය ශක්තිමත් ගැහණියක් බවට ජේ.කේ. රෝලින් පත් වෙලා තියෙනවා. ස්ටීව් ජොබ්ස්. ඔබ අහලා ඇති ස්ටීව් ජොබ්ස් කියන්නේ. ස්ටීව් ජොබ්ස් කියන්නේ Apple සමාගමේ මූලිකත්වයේ ගත්ත කෙනා. හැබැයි එක කාලෙකදී ඔහු Apple සමාගමේ නිරපනවා. ඔහුගේ ඩිසයිනින් කේපබිලිටි එහෙම නැත්නම් ඔහුගේ මේ හිතීමේ හැකියාව පරිකල්පනයේ මදි කියලා තමයි මේ මොහොතේදී ඔහුව එතනින් එලවන්නේ. හැබැයි ඔහු ඒක අභියෝගයක් විදිහට බාර ගන්නවා. ඔහු තවත් සමාගමක් ආරම්භ කරලා ඔහු නැවත වාරයක් Apple සමාගමීම ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වෙනවා. එතනින් ඉඳන් ඔහු Apple සමාගමේ නව දැක්මක් එක්කලා
මේ දැක්මත් සමග ලෝකෙම වෙනස් කරන තාක්ෂණික පෙරලියක් Apple phones වලයි, Apple iPads වලයි, ඒ වගේම Apple computers වලයි, ඒ වගේම මේ operating systems වලයි සිද්ධ කරනවා. මේ හරහා Apple සමාගම මහ විශාල තාක්ෂණික සමාගමක් බවට ලෝකෙපත් වෙනවා. මෙතනදි කියන්න තියෙන උපදෙස් තමයි සාර්ථකත්වය කියන්නේ ක්‍රමයෙන්, කැපවීමෙන් සහ නොපසුබට උත්සාහ කිරීමෙන් ලැබෙන දෙයක්. ඔබේ ගමනේ හැම පියවරක්ම ඔබට වටිනවා. හැම රාත්‍රියකම, හැම දවාලකම වෙහෙසකර උත්සාහයක් අවසානයේ ඔබට සාර්ථකත්වයේ ඒ මොහොතේ ලැබෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මතක තියාගන්න මේ ඔබ උත්සාහ දරන හැම මොහොතකම, ඔබ කටයුතු කරන හැම වෙලාවකම ඔබට හැකියාවක් ලැබෙනවා ඉදිරියට ගමන් කරන්න. ඒ හින්දා එක රාත්‍රියකින් සාර්ථකත්වය ලැබෙනවා කියන මිත්‍යාවෙන් ඔබ ඉවත් වෙන්න. හැබැයි ඔබ කරන හැම දෙයින්ම මේ සාර්ථකත්වයට ගමන් කරන්න උත්ප්‍රේරණයක් සපයනවා කියන එක අමතක කරන්න එපා. තුන්වෙනි රහස. තුන්වෙනි රහසට අපි කියනවා සැසඳීමේ උගුල කියලා. ඒ මොකක්ද? සැසඳීමේ උගුල. සැසඳීමේ උගුල කියලා කියන්නේ බොහෝ වෙලාවට අපි පුංචි කාලේ ඉඳන් මේ වෙනකන් කරන දෙයක්. ඔබ දවස ගානේ මේ වැඩේ කරනවා. ඔබ දන්නේ නැතුවට ඔබ ඔබේ පන්ති ළමයි එක්කලා, එහෙම නැත්නම් ඔබේ ඔෆිස් එකේ ඉන්න අනිත් අයත් එක්කලා, නැත්නම් ඔබේ නෑයෝ එක්කලා පවා ඔබ සසඳනවා. ඔබ පාරේ හම්බෙන කෙනෙක් එක්කලා පවා ඔබ සසඳන්න පුළුවන්. අපි හැමෝම අනිත් අයගේ ජීවිත අපේ ජීවිත එක්කලා සංසන්දනය කරන්න හරි කැමතියි. හැබැයි ඔබ මතක තියාගන්න අවශ්‍ය වෙන දේ තමයි හැමෝගෙම ගමන, ඒ වගේම හැමෝගෙම ජීවිත වෙනස්. එතකොට ඔබ අනිත් අයගේ ජීවිත එක්කලා ඔබේ ජීවිතේ සංසන්දනය කරනකොට ඔබට තියෙන අභියෝග, ඔබට ලැබුණු අවස්ථා, ඔබට තියෙන අත්දැකීම්, ඒ අයට තියෙන අත්දැකීම් සහ අවස්ථාවලට වැඩිය වෙනස්. මේ ලෝකේ එකම ගමන තියෙන දෙන්නෙක් නැහැ. ඒ හින්දා එකම කාලරාමුවේ ගියත් විවිධ ගමන් මාර්ගවල තමයි විවිධ අය ගමන් කරන්නේ. හැබැයි ප්‍රශ්නේ දෙන්නේ මානව ස්වභාවයක කොටසක් තමයි සසදනවා කියන එක. ඒකෙන් තමයි අපි දියුණු වෙන්නේ. අපි අනිත් පැත්ත කළා සසදලා සමහරවල් අපි දියුණු වෙන්න උත්සාහ කරනවා. හැබැයි බොහෝ වෙලාවට අපි කෙනෙක් එක්කලා සසඳ ගත්තාම අපි කරන්නේ ඒ හරහා අපිව අඩුපාඩුවකට එහෙම නැත්නම් කලබලයකට පත් කරගන්න. ඇයි අපි බොහෝ වෙලාවට අනිත් අයගේ ජීවිත එක්කලා අපේ ජීවිත සංසන්දනය කරනකොට අපි බලන්නේ උන්ගේ හොඳම දේවල් සහ අපේ නරකම දේවල්. ඒක තමයි අපි සංසන්දනය කරන්නේ. එතකොට ඔබ බොහෝ වෙලාවට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබට හම්බෙන්නේ අඩුපාඩුවක්. එහෙම නැත්නම් ඔබ කලබලයට පත් කරන නැත්නම් කලකිරීමට පත් කරන දෙයක්. ඔබ සමහර වෙලාවට ඔබ සසඳන්න යන පුද්ගලයන්ගේ තියෙන වඩාත් සාර්ථක දේවල් ඔබ සසඳන්නේ ඔබේ සමහර වෙලාවට වඩාත් අසාර්ථක දේවල් එක්ක. සාර උදාහරණයක් කිව්වොත් ඔබ කෙනෙක්ගේ ජීවිතේ 20 වෙනි පරිච්ඡේදය ඔබේ ජීවිතේ 2 වෙනි පරිච්ඡේදය කියලා සසඳනවා වෙන්න පුළුවන්. ඒතර මේ හරහා ඔබට වෙන්නේ ඇත්තටම ඔබේ ආත්ම ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ඔබේ ගමන ගැන ඔබට අවිශ්වාසයක් ඇති වෙන්න ගන්නවා. ඒකට ඔබට තියෙන අවස්ථාව, ඔබට දකින්න තියෙන හැකියාව අවම වෙන්න ගන්නවා. සැසඳීමෙන් වැළකීලායි. පුළුවන් තරම් වැළකෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔබට බැරිම නම් සැසඳුමට කමන්නේ. නමුත් සසඳනකොට මතක තියාගන්න ඔබේ ගමන කියන්නේ ඔබටම අනන්‍ය වෙච්ච, ඔබටම සුවිශේෂ වෙච්ච, ඔබේ දක්ෂතාවයෙන් පිරිච්ච ගමන. ඔබ අනිත් අයත් එක්කලා සසඳනකොට ඔබේ අභියෝග, ඔබට තියෙන අවස්ථා, ඔබට තියෙන අත්දැකීම් වෙනස් කියන එක මතක තියාගන්න. ඔබේ ගමන ඔබේම ගමන. මේක තමයි අංක 3. හොඳයි. අපි ප්‍රධාන රහස් තුනම කතා කරා. ආය අපි මතක් කරගත්තොත් පළවෙනියම අපි කතා කරේ දියුණුව වෙන්නේ හෙවණැලි යටයි කියන එක. ඔබ දන්නේ නැතුවට ඔබ මොහොතින් මොහොත ඔබ කරන හැම දෙයක් එක්කලම යහපත් අයහපත් අවස්ථාවන් අත්දැකීම් එක්කලා ඔබේ දියුණුව සිද්ධ වෙනවා. මතක තියාගන්න උණකසේ කතන්දරේ ඒ වගේ තමයි ඔබේ මූල පද්ධතිය හැම වෙලාවෙම වර්ධනය වෙමින් පවතින්නේ. දෙවෙනි රහස තමයි එක දවසින් සාර්ථකත්වය ලැබෙනවා කියන මිත්‍යාව. ඔබ විශ්වාස කරන්න එපා ඔබට මැජික් කැස්ටියක්කින් හම්බෙලා ඔබ හෙට උදේ වෙනකොට දියුණු වෙනවා කියන. එහෙම දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. හැබැයි ඔබ අනිවාර්යෙන් දියුණු වෙනවා. ඔබ යම්කිසි ගමන් මාර්ගයක ගමන් කරනවා නම් ඒ ගමනාන්තය ගැන අදහසක් එක්කලා ඉස්සරහට යනවා නම් ඔබට අනිවාර්යෙන් ඔබට එතෙන්ට යන්න පුළුවන්.
තුන්වෙනි දේ තමයි සසදීමේ උගුල. කවදාවත් ඔබ තව කෙනෙක් කියලා සසඳන්න යන්න එපා ඔබේ ජීවිතේ. ඔබේ දියුණුව, ඔබේ හැකියාවන්. ඔබේ හැකියාවන්, ඔබේ දියුණුව, ඔබේ අත්දැකීම් සුවිශේෂී. ඒක කවදාවත් තව කෙනෙක්ගේ අත්දැකීම් හැකියාවන් එක්කලා සමාන වෙන්නේ නැහැ. එහෙනම් කවදාවත් ඒ ගැන සසඳලා ඔබ පහත් කරගන්න හරි ඔබ ගැන ඩිසපොයින්ට් වෙන, කියන්නේ ඔබ ගැන අවතක්සේරු කරගන්න උත්සාහ කරන්න එපා. මේකේ අවසාන රහසක් තියෙනවා. මම ඒක කලින් කිව්වේ නෑ. ඒකට මම කියන හතරවෙනි රහස. ඇත්තටම මේක රහසක් නෙමෙයි. දැන් මේ தත්ත්වෙදි කොහොමද ඔබ ඉස්සරහට ගමන් කරන්නේ? එහෙම නැත්නම් ඔබ දැන් හිතනවා නම් ඔබ එක තැන කැරකෙනවා. එහෙම නැත්නම් ඔබේ වර්ධනය හරි හිමින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඔබේ දියුණුව වෙන්නේ නෑ ඔබ හිතන තරම් ඉක්මනට. මෙන්න මෙතනදී ඔබ මොකද්ද කරන්න ඕනේ කියන දේ ගැන අපි කතා කරමු. ඔබට කොයි වෙලාවක හරි හැඟුණොත් ඔබේ වර්ධනය එකතැන නතර වෙලා, එහෙම නැත්නම් ඔබේ දියුණුව එකතැන කරකිනවා, එහෙම නැත්නම් අපි කියනවා ස්ටැග්නේට් වෙනවා වගේ කියලා, මතක තියාගන්න ඔබට අවශ්‍ය ඕනම මොහොතක ඔබේ දියුණුව ආරම්භ කරන්න පුළුවන්. කොහොමද එහෙම කරන්නේ? ඔබේ දියුණුව ගැන අලුත් විදිහකට හිතන්න ගන්න. අලුත් ආකල්පයකින් හිතන්න ගන්න. අර කලින් කියපු රහස් තුනුළුවේ තියාගෙන වර්ධනය කියන්නේ හැමතිස්සෙම වේගය නෙමෙයි කියන දේ අවබෝධ කරගන්න. දැන් ඔබ දකිනවා එකම කාල පරාසය. ඔබේ පන්ති හිටපු යාළුවෝ 15 දෙනෙක් හිටියා නම් මේ 15 දෙනා ඉන්නේ 15 තැනක. ඔබේ ඔෆිස් එකේ හිටියා නම් තව 25 දෙනෙක්, ඒ 25 දෙනා ඉන්නේ 25 තැනක. මේ වර්ධනය කියන්නේ වේගය නෙමෙයි. වර්ධනය කියන්නේ දිශානති. ඔබේ ගමනේ දිශාව තීරණය වෙන්නේ ඔබේ ගමනාන්තය එක්කලා. ඔබ ඉස්සලා තේරුම් ගන්න ඕනේ ඔබේ ගමනාන්තය කොතනද. ඒ කියන්නේ දල අදහසක්. මහා විශාල දේවල් හිතන්න එපා. නමුත් ඔබ ගාව තියෙන්න ඕනේ යම්කිසි හීනයක්. ඔබ ගාව යම්කිසි අදහසක් තියෙන්න ඕනේ මගේ ගමනාන්තය මේ වගේ එකක්. අන්න ඒ අදහස තිබ්බට පස්සේ ඔබ බලන්න ඔබ ගමන් කරන්නේ දිශාවටද කියලා. යන වේගය අමතක කරන්න. ඔබ ගමන් කරන්නේ දිශාවට නම් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ ගමන් කරන්නේ සෙමින්ද හයියෙන්ද කියන එක. මොකද ඔබේ ප්‍රශ්නේ මේ විදිහට වෙනස් කරගන්න. ඔබ සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නේ තමයි මම ඇයි මේ තරම් හිමින් දියුණු වෙන්නේ? අනිත් හැමෝම වේගයෙන් දියුණු වෙනකොට ඇයි මම හිමින් වර්ධනය වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නෙට අහන්න පුරුදු වෙන්න මේ ප්‍රශ්නේ ඔබේ. මම අද කරන දේ මාව හෙට දියුණු කරන්න මට අවශ්‍ය ගමනාන්තයට යන්න ඇත්තටම උදව් වෙනවද? මම ආයෙ කියන්නේ මම අද කරන දේ මාව හෙට දියුණු කරන්න මට ඕනේ ගමනාන්තයට යන්න ඇත්තටම උදව් කරනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් ඔබ වේගය ගැන කලබල වෙන්න එපා. ඔබ කලබල වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඌද නැද්ද කියන එක. මොකද එතනින් තමයි තීරණය වෙන්නේ ඔබ ගමන් ගන්නා දිශාව හරිද කියන එක. අවසාන වශයෙන් මං කියන්නම් ප්‍රායෝගිකව ඔබට කරන්න තියෙන ප්‍රධාන දේවල් 4. පළවෙනි දේ තමයි ඔබට අවශ්‍ය දේ ගැන පැහැදිලි වෙන එක. මම අර කලින් කිව්වනේ දිශානතිය ගැන. ඔබ හිතලා බලන්න තව අවුරුදු විශාල ගණනාවකින් හරි අවුරුදු 5කින් 10කින් මේ ජීවිත කාලය පුරාවට හරි ඔබට වෙන්න අවශ්‍ය දේ මොකක්ද? මේක තත්වයක් නෙමෙයි, මේක යම්කිසි ස්වභාවයක් විතරයි. ඔබට හිතට දැනෙන දේ ඔළුවේ තියාගන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. හැබැයි කරන්න තියෙන ප්‍රායෝගික දේ තමයි කුඩා ඉලක්ක තියාගන්න. ඔබේ හිතාගත්ත දේ වෙනුවෙන් ඔබ මොකද්ද ලබන අවුරුද්දේ කරන්නේ නෙමෙයි. ඔබ මොකද්ද ලබන සතිය ඉවර වෙනකොට කරන්නේ. ඔබ මොකද්ද ලබන මාස ඉවර වෙනකොට කරන්නේ. නැත්නම් ඔබ මාස 3කින් මොනවද කරන්නේ. නැත්නම් ඔබ හෙට මොනවද කරන්නේ. මෙන්න මේ වගේ පුංචි පුංචි ඉලක්ක අඳුර ගන්න උත්සාහ කරන්න. දෙවෙනි දේ තමයි ඔබේ ප්‍රගතිය ලියා තබන්න. හැමතිස්සෙම ඔබට වෙලාවක් හම්බෙන වෙලාව. මේක නැත්තම් මේ ඕනට වැඩිය අපි අර මේ ලුකුවට හිතන්න ගියාම අපි මේක කලබල කරනවා. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මේක ඔබට මතක් වෙන වෙලාවට. ඔබ හිතුව ඔබට දැන් මේ කතාව අහලා ඔබට ආයෙ සතියකින් මේක මතක් වුණොත් බලන්නේ සතිය ඇතුළත ඔබ ඔබේ අර අඳුනගත්ත ගමනාන්තය වෙනුවෙන් ඔබ කරපු දේ ප්‍රගතිය මොකද්ද? වචනයක් වාක්‍යයක් ලියලා තියාගන්න. ඔබට අවශ්‍ය දේ ගැන පැහැදිලි නම් ඔබට කුඩා ඉලක්ක තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රගතියක් තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලදී අපිට පේනවා
ප්‍රගතිය මම බලාපොරොත්තු වෙන විදිහට වෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න අර රහස් එක්කලා ඔබ අසාර්ථකයි කියලා දැනුණත් ඔබට නැවත නැවත නැගී සිටිය හැකියි. මොකද අර උණ පඳුර වගේ ඔබ හැමතිස්සෙම ඔබේ මුල් ටික ශක්තිමත් කරගන්නවා ඔබ කඩිනමින් අනාගත දවසක ඉදිරි නැගී සිටින්න. අවසාන වශයෙන් ඔබේ දියුණුව ආරම්භ කරන්න කාලයක් නැහැ. මේක කාලයෙන් ස්වායත්තයි. ඒ කියන්නේ මේක පටන් ගන්න වෙලාවක් නැහැ. ඔබ අද ඉන්නේ මොන තැන වුණත් ඔබට මොන අභියෝග තිබ්බත් ඔබ කොච්චර අසාර්ථකයි කියලා ඔබට දැනුණත් මතක තබා ගන්න ඔබ තියෙන පුංචි පුංචි පියවරයන් හැම එකක්ම මේ ඔබේ දිශානතියට නම් ගමන් කරන්නේ ඔබේ ගමන ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබේ ගමන, ඔබේ දියුණුව, ඔබේ වර්ධනය ඔබටම සුවිශේෂ වෙච්ච ගමන් මාර්ගය. ඉතින් ඒ හින්දා ඔබේ ගමන ගැන, ඔබේ වර්ධනය ගැන කලබල වෙන්න එපා. ඒක වෙන්නේ ඔබේ ආකල්පය. එහෙම නැත්නම් ඔබේ කැපවීම, ඔබේ ක්‍රියාත්මක වීම මතයි. ඒ හින්දා ඉදිරියට යන්න, විශ්වාසය තියාගන්න, ඔබේ වර්ධනය ගැන, ඔබේ දියුණුව ගැන හැම මොහොතෙම සතුටු වෙන්න. Subscribe, like and share for more timeless wisdom with all episodes. At Transformverse, we believe in one thing: helping you become the best version of yourself. Every action and every choice brings you closer to that transformation. Subscribe, like and share to keep evolving with the Transformverse community. Transformverse, we make the best version of you. Be inspired, be you.